රතුපස්වල තෙරි පැසිරිදම්ම හිමියන් අද දිනේ දහවල් කාලයේදී තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති ඩී.ඒ. සේනානායක විල්රුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑමට බව සඳහන් කරන්නේ. එසේ මොහුගේ සහ අනිකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව නැවත ලබා දෙන මෙන් ඉල්ලමින් ස්වාමින් වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භ කර ඇති බව තමයි සඳහන් වන්නේ. ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩිනෝදින් රථයේද මේ වන විට බාර දී තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වන විට එකම වාහනයක් හෝ නොමැති බවත් වාර්තා වුණා. එසේම පසුගිය දින සම්මත වූ ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ කෙටුම්පත අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනිකුත් සියලුම පහසුකම් මහිමී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළ ආරක්ෂක අමාත්‍යවරයා ආරක්ෂාව සඳහා අවශ්‍ය වාහන හෝ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳ ඉල්ලීමක් කරන්නේ නම් ඒවා නැවත ලබා දීමට රජය සූදානම් බවද සහතිකයක් ලබා දී තිබෙනවා.